කාට හරි හොඳක් වෙනවා නම්, සතුටක් ගෙන දෙනවා නම්, යහපතක් ඉෂ්ට වෙනවා නම්, සතුටු වන්නේ අවංක හදවත් තියෙන පුද්ගලයන් තමයි. එහෙනම් 2026 ජූලි මාසය කියන්නේ කටක ලග්න ඔබටත් ඉතාමත්ම හොඳ වාසනාවන්ත මාසයක් ඉදිරි කාලයක්. සුබ දේ සුබයි කියන්නත් අසුබ දේ අසුබයි කියන්නත් ඒ කාලවලදී හැසිරෙන ග්‍රහ පීඨීන් මහ ග්‍රහ රටා ග්‍රහ සංයෝග අපට ඉතාමත්ම වැදගත් වෙනවා. ජූලි මාසයේ කටක ලග්න ඔබට ඉතාමත්ම හොඳ සුබවාදී ආකාරයේ ප්‍රතිඵල ලැබෙන ග්‍රහ පීඨියමක් තමයි පිහිටන්නේ. ඒ නිසා ජූලි මාසය හා ඉදිරි කාලයේ ඔබට ඉතාමත්ම යහපත් අයුරින් කටයුතු සලසා ගන්න පුළුවන් කාලයක්. මුලින්ම ඔබ දැනුවත් විය යුතුයි. මෙය 2026 ජූලි මාසය සඳහා කටක ලග්න ඔබට පොදුවේ පවසන පොදු පලාඵල විස්තරයක් බව. ඉතින් තීරණ වලට බැසීමට ප්‍රථමව තමන්ගේ පුද්ගලික හදාන හා සංසන්දනය කිරීම වැදගත් වෙනවා. ජූලි මාසයේ ආරම්භයේදී කටක ලග්න ඔබගේ කේන්දරේ මේ වගේ ග්‍රහ පීඨියම තමයි පිහිටන්නේ. කටක ලග්න ඔබගේ පළවෙනි රාශියේ සිකුරු, ගුරු, බුධ කියන ග්‍රහයන් තිදෙනාත්. දෙවෙනි රාශියේ කේතු කියන ග්‍රහයත්. හත්වන රාශියේ චන්ද්‍රයාත්. අටවෙනි රාශියේ රාහුත්. නවවෙනි රාශියේ සෙනසුරු ග්‍රහයත්. 11 වෙනි රාශියේ කුජත්. 12 වෙනි රාශියේ රවි කියන ග්‍රහයත් ආදී ග්‍රහ පීඨියම තමයි පිහිටන්නේ. මෙහිදී වැදගත් වන්නේ ඔබගේ ලග්නයට සුබ ග්‍රහයෙන් හැට සලකන කුජ ග්‍රහයත් හා ගුරුත් ගුරු උච්ච ග්‍රහයෙකු හැටියට පළවෙනි රාශියේ ගැවසීම. කොහොමත් කටක ලග්න ඔබ හරිම නිහතමානී. අවංකත්වයෙන් පිළිතුරු දෙන උදවිය. ඇතැම් විට තමන්ගේ දුකක්, අනුන්ගේ දුකක් තමන්ගේ දුකක් මෙන් සලකන උදවිය. පුහු ආටෝප නැති තමන්ගේ දෙයක් පාඩුවේ කරගෙන ඉන්න දක්ෂ උනන්දුවක් ඇති පුද්ගලයන් තමයි කටක ලග්න හිමියන් කියන්නේ. බදාගන්නේ නැතිව බෙදා ගැනීමට දක්ෂ, බෙදාගෙන කෑමට දක්ෂ උදවිය. ඒ නිසා මෙම කාලය තුලදී එම තත්ත්වය තව තවත් වර්ධනය කර ගනිමින් සුබ කටයුතු තවත් සුබදායක අයුරින් නිමා කර ගැනීමට හැකියාවක් ලැබෙන කාලයක්. අසුබ පැත්තකුත් නැතුවාම නොවේ. මෙහිදී වැදගත් වන්නේ ඔබගේ 6 වෙනි ධනු රාශිය හා 9 වැනි මීන රාශිය අධිපති ගුරු උච්චයි කියන බලයෙන් යුක්තව ඔබගේ පළවෙනි රාශියේ සිකුරු බුධ සවංග යෝගව සිටීම. මුලින්ම අපි කටක ලග්න අධ්‍යාපන ලබන දරුවන් පිළිබඳව පොඩ්ඩක් විමසා බලමු. කොහොමත් කටක ලග්න දරුවන් හැකියාවන් හා දක්ෂතාවයන් වලින් හෙබි දරුවන් තමයි. ඉතින් මෙම තත්ත්වය වර්ධනය වෙනවා. කායික ශක්තියට වඩා මානසික ශක්තියට මුල් තැන දෙමින් බාහිර ක්‍රියාකාරකම් වලට වඩා තමන්ගේ බුද්ධිය මෙහෙයවා කරන කටයුතු වලට මුල් තැන දෙමින් ඔවුන්ගේ දක්ෂතාවයන් ඉතාමත්ම හොඳින් වර්ධනය කර ගැනීමට පුළුවන් කාලයක්. විශේෂයෙන් ඔබ උසස් අධ්‍යාපන අංශයට නැඹුරු වී සිටිනවා නම් මෙම කාලය ඉතාමත්ම හොඳ කාලයක්. ඔබගේ වාසනාවන්තම කාලය කිව්වොත් නිවැරදි. ඔබගේ දක්ෂතාවයන් වලට අනුව සුදුසු ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් ලැබෙන කාලයක් වෙනවා. කා අතරත් හොඳ හිත දිනා ගන්න ඔබ එය තවත් වර්ධනය කර ගනිමින් නම්‍යශීලී චරිතයක් හැටියට කාගෙත් හොඳ හිත දිනා ගනිමින් තමන්ගේ දක්ෂතාවයන් වලට හා සහජ හැකියාවන් වලට ඉතාමත්ම යෝග්‍ය පරිසරයක් සැකසෙන කාලයක් වෙනවා. තරුණ දූ දරුවන් මතක තබා ගත යුතු කාරණාවක් තමයි ඔබගේ අධ්‍යාපන කටයුතු වලට අමතරව පැන නගින ආදරණීය සම්බන්ධතාවන්, ආදරණීය හැඟීම් වලදී තමන්ගේ චරිතයට කැළඩක් නොවන අයුරින් කටයුතු සලසා ගැනීමට වග බලාගත යුතු කාලයක් වෙනවා. ඔබ අන් අයට රැවටෙන, ඔබ අන් අයගේ රැවටලි වලට ලෙහෙසියෙන්ම හසු වන චරිතයක්. ඒ නිසා ඉතාමත්ම බුද්ධිමත්ව කටයුතු කිරීම යෝග්‍ය වෙනවා. මෙම ජූලි මාසය තුළදී ඔබගේ 10 වෙනි රාශිය අධිපති කුජ, මේෂ රාශිය අධිපති කුජ ඔබගේ 11 වෙනි රාශියටත්, 11 වෙනි රාශිය අධිපති සිකුරු ඔබගේ ලග්න රාශියට හැසිරෙන කාලයක්. රැකියා කටයුතු වලට ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක් දැකීමට පුළුවන් කාලයක් වෙනවා. ඇතැම් අවස්ථාවන් වලදී ඔබ අව탁සිරු කර, ඔබ පහත් කළ කතා කර උදවියට ඔබව නැතුවම බැරි කාලයක් වෙනවා. ඔබ යම් රැකියා කටයුත්තක වෙනස් වීමක්, රැකියා කටයුතු වල යම් තානාන්තරයක් බලාපොරොත්තු වූවා නම් සුදුසු කාලය මේ තමා. ඔබගේ දක්ෂතාවයන්ට සරිලන අවස්ථාවන් ලැබෙන කාලයක්. කොහොම වුණත් මෙම කාලය තුළ රැකියාවල ස්ථාන මාරු වීම ආදී කටයුතු වලට බොහෝ ඉඩකඩ වැඩි කාලයක්. එහෙත් ඔබ අසතුටු විය යුතු නෑ. ඒ ඔබගේ බොහෝ වාසිදායක අයුරින් කටයුතු සලසා ගැනීමට මඟ පෑදෙන කාරණාවක් වෙනවා. ඔබ අමතර ආදායම් මාර්ගයක් උපයාගෙන තියෙනවා නම්, අමතර ආදායමකින් යම් මුදලක් උපයා ගන්නවා නම් මෙම කාලය තුළදී ආදායමට වඩා වියදම් වැඩි කාලයක් වෙනවා. එම නිසා ඒ පිළිබඳ වැඩි සැලකිලිමත් භාවයක් දැක්වීම සුදුසු වෙනවා. විදේශගත කටක ලග්න ඔබට මෙම කාලය ඉතාමත්ම හොඳ කාලයක්.
ඔබගේ බොහෝ කටයුතු සාර්ථක වන අයුරින්ම වැඩ කටයුතු සැලසෙන කාලයක්. ආයතන ප්‍රධානීන්ගෙන් සේවා සපයන උදවියගෙන් ඔබට ලැබෙන සහයෝගය, ඔබට ලැබෙන දිරිගැන්වීම් ඉතාමත්ම අගය කළ යුතු වෙනවා. මොකද ඒ සෑම දෙයක්ම ලබන්නේ ඔබගේ අවංක භාවය, ඔබගේ අවංක කැපවීම, ඔබගේ ධෛර්ය සම්පන්න භාවය නිසාම ඔවුන්ගේ සැලකිල්ලට භාජනය වන කාලයක් වෙනවා. කටකලක්න ඔබ දැහැමි. කොහොමත් ආගමික කටයුතු වලදී තමන්ම මුල් තැන ගැනීමට ප්‍රධානත්වයක් දරනවා මෙන්ම එම කටයුතු නිසියාකාරව නිම කිරීමටත් උනන්දුවක් ගන්නා උදවිය තමා කටකලග්න හිමියන් කියන්නේ. ඉතින් මෙම කාලය තුළදීත් ඒ වගේම තමා. ඊට අමතරව ඔබගේ පවුල් ජීවිතය, යුග ජීවිතය ඉතාමත්ම හොඳින් සාමකාමී අයුරින් ගෙන යාමට දක්ෂතාවයක් උනන්දුවක් ගන්නා කාලයක් වෙනවා. තමන්ගේ සහකරු සහකාරිය වෙනදාට වඩා තමන් පිළිබඳ සොයා බලා වැඩ කටයුතු කරන කාලයක් වෙනවා. තමන්ගේ අම්මා මෙන් ගතිගුණ පෙන්වන සොයා බලා අවශ්‍ය විට අවශ්‍ය තැනදී උපදෙස් දෙන කාලයක් වෙනවා. වාසනාවන්ත දරුවන් ලබපු ඔබ, ඔවුන් නිසාම කාලය ගත කරපු ඔබට යම් සැනසීමක්, හිතට යම් සතුටක් ගෙන දෙන කාලයක්. ඔවුන්ගේ යහපත වෙනුවෙන්, ඔවුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කළ ඔබට දරුවන් නිසා යම් මානසික සහනයක් ගෙන දෙන කාලයක් වෙනවා. කටක ලග්න ඔබ කෘෂිකර්මයක් කටයුතු නියැලී සිටිනවා නම්, පොළොව ආශ්‍රිතව යම් කටයුත්තක යෙදී සිටිනවා නම්, එයින් ලාභයක් ලබනවා නම්, ජූලි මාස අගභාගය කියන්නේ ඔබට ඉතාමත්ම හොඳ කාලයක්. අස්වැන්නට හොඳ ඉල්ලුමක් ලබන කාලයක් වෙනවා. එම නිසා මෙම කාලය තුළදී ඒ මනාව පවත්වාගෙන යාමට වග බලා ගත යුතු කාලයක්ද වෙනවා. කටක ලග්න ඔබ නිකමටවත් හිතුවනම් පතල් ශේෂ්ත්‍රය කෙරෙහි හිත යොමු කරන්න අවස්ථාවක් යොදාගත් තිබුණා නම් කියලා. ඇයි තවත් පරක්කු වන්නේ? මේ හොඳම කාලයයි. මේ අවස්ථාව අතපසු කරගත්තොත් පසුව පසුතැවෙන්නේ වේවි. ඒ නිසා අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තොත් වටිනවා. මේ ඔබට පැවසුවේ ඉතාමත්ම කෙටියෙන් සුභවාදී ආකාරයෙන් හැසිරෙන කාලය පිළිබඳව පමණයි. ඒ වගේම තමා ඔබ හිත යොමු කළ යුතුයි ඔබගේ රෝග පීඩාදිය පිළිබඳවත්. විශේෂයෙන් ඔබගේ සහකරු සහකාරියට පැමිණිය හැකි සෙම රෝගී තත්ත්වයන් වල උත්සන්න වීමක් දැකිය හැකි කාලයක්. විශේෂයෙන් කටක ලග්න දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත්ම වැදගත්. ඔවුන්ට වැළඳිය හැකි රෝග පීඩාදිය පිළිබඳව ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කරවීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ගමන් බිමන් යාමේදී කකුල් වලට ඇතිවන ආබාධ තත්ත්වයන් පිළිබඳව විමසිලිමත් වීම වැදගත්. හන්දිපත් වේදනාව හා කකුල් පෙරලීම ආදී කටයුතු වලදී එම තත්ත්වයන් සුව කර ගැනීමට වැඩි කාලයක් යෙදවීමට සිදුවිය හැකි වෙමින් කල්පනාකාරී ගමන් බිමන් හා වැඩ කටයුතු වල නියැලීම වැදගත් වෙනවා. මෙම කාලය තුළදී කටක ලග්න ඔබ කුමන තරාතිරමක වූවත්, කුමන තත්ත්වයක වූවත් තමන්ගේ චරිතය පිළිබඳවත් මනා සංවරකම පිළිබඳවත් වග බලා ගත යුතු කාලයක්. ඇතැම් විට අපවාද හා ඔබ නොසිතූ ගැරවුම් වලට ලක්වීමට ඉඩ වැඩි කාලයක්. එම නිසාම අනවශ්‍ය ගමන් බිමන් හා රාත්‍රී ගමන් වලදී පුද්ගලිකත්වය රැකෙන අයුරින් කටයුතු කිරීම වැදගත් වෙනවා. විශේෂයෙන් කටක ලග්න ඔබ සිකුරු මහ දසාවක් අතුරු දසාවක් ගත කරනවා නම් තමන්ගේ ලෙඩ රෝග පිළිබඳව හා තමන්ගේ චරිතය පිළිබඳ නුවණින් යුතුව කටයුතු කිරීමත්, කුජ හා ගුරු මහ දසාවක් අතුරු දසාවක් ගත කරනවා නම් තමන්ට ඉතාමත්ම වාසනාවන්ත කාලයක් පැමිණෙන බවත් සිහි තබා ගත යුතු වෙනවා. ඉතින් කටක ලග්න ඔබත් තමන්ගේ සුබ කටයුත්තක් ආරම්භ කිරීමට ප්‍රථමව සුබ මුහූර්තයක් බැලීමට හිතනවා නම් බ්‍රහස්පතින්දා දිනක සුබ වේලාව බලා අවශ්‍ය වැඩ කටයුතු සලසා ගැනීම යෝග්‍ය වෙනවා. මෙම පලාඵල විස්තරය ඉතාමත්ම කෙටියෙන් කටක ලග්න හිමියන් සඳහා පැවසූ පොදු පලාඵල විස්තරයක්. ඉතින් ඔබත් හිතනවා නම් තමන්ගේ පුද්ගලික හාදාහන පරීක්ෂා කර ගැනීමට පණිවිඩයක් යොමු කරන්න. 077 979 28 77 තෙරුවන් සරණයි.